ආයුබෝවන් දරුවනේ කොහමද? ඉතින් 2028 පන්තියේ 4 වෙනි දවසේ තමයි යන්නේ. හරිද? day 4. ඔන්ලයින් පන්ති අපි කරන්නේ. අපි විභාගෙ දක්වාම මේ ප්‍රතිඵල 2028 බැච් එකේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන තා අපි අපේ ඔන්ලයින් පන්තිය නොමිලේ කරනවා. හරිද? අපේ Zoom එකෙන් log වෙන්න පුළුවන්, YouTube එකෙන් log වෙන්න පුළුවන්. හරි. අපි පළවෙනි දවසේ මොකද කරේ පුතේ? පළවෙනි දවසේ කරේ 2 8 10 16 කියන සංඛ්‍යා පද්ධති 4 පිළිබඳව අපි හඳුනා ගත්තා. හරිද? හරි. ඊට පස්සේ අපි දෙවෙනි දවසේ මොකද කරේ? දෙවෙනි දවසේ අපි කරේ 10 පාදේවා 2 පාදෙට 8 පාදෙට 16 පාදෙට පරිවර්තනය කළා. නේද? එහෙම නේද කරේ? හරි. ඒකෙදී පූර්ණ සංඛ්‍යා පරිවර්තනය කළා, දශම සහිත සංඛ්‍යා පරිවර්තනය කළා නේද? හරි. ඊට පස්සේ තුන්වෙනි දවසේ අපි කරේ 2 පාදේව 10 පාදෙට 8 පාදේව 10 පාදෙට 16 පාදේව 10 පාදෙට පරිවර්තනය කළා. අනිත් පැත්ත කළා නේද? මතකද? මේ සතිය කළා. හරි. අද අපි මොකද කරන්නේ? අද අපි කරන්නේ දැන් 10 සම්බන්ධ සියල්ල ඉවරයිනේ. අද අපි 2 පාදේ සංඛ්‍යා 8 පාදෙට 16 පාදෙට පරිවර්තනය කරන එක කරනවා. අපි එතනින් තමයි අදිස්ථාන කරන්නේ. මෙන්න මේ කොටස. මේ බලන්න මෙන්න මේක. ඉතින් අද නම් අපි white board එකේ තමයි පාඩම කරන්නේ. අද මම ක්ලාස් එකේ ඉඳන්මයි ඔන්ලයින් එක දෙන්නේ. හරිද? මම ගෙදර ගිහිල්ලා නෙවෙයි ඔන්ලයින් එක දෙන්නේ ක්ලාස් එකේ ඉඳන්. ඉතින් මට පහසු විදියට ගොඩක් වෙලාට මම ක්ලාස් එක දෙනවා. ගෙදරදී ඔන්ලයින් එක ස්මාර්ට් බෝඩ් එකේ කරනවා. ක්ලාස් එකේදී ඔන්ලයින් එක කරනවා. සමහරක් විට ඔයගොල්ලන්ගේ දැන් අපි ලැස් කරලා තියෙන වෙබ් ඩිසයින් පාඩම මේ දවස්වල ඔන්ලයින් දෙන්නේ අපි නේද? ඉතින් ඒකත් මම කම්පියුටරේ කරනවා ස්ක්‍රීන් එකෙන් ඒ විදිහට විවිධ විදිහට ඔයගොල්ලන්ගේ පන්ති ටික මම කරනවා. හරි. රයිට්. අපි යමුද පාඩමට? පාඩමට යමුද? දැන් හරිනේ සියල්ල සූදානම් නේ. ටියුට් එක මම PDF එක දීලා තියෙනවා. ටියුට් එකේ එන්න පුතේ පිටු අංක 9ට. පිටු අංක 9ට. පිටු අංක 9 තියෙනවා ද්විමය සංඛ්‍යා අෂ්ටමය හා ෂඩ්දශම සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම. මොකද්ද දරුවෝ? පරිවර්තනය කරන්න යන්නේ. හරි. එහෙනම් අපි එතෙන්ට යමුද? රයිට්. මෙන්න මේක තමයි අද කරන්නේ ඈ. හරි. හොඳයි. රයිට්. මොකද්ද ගාන? පළවෙනි ගාන ලියමු. හරි. ඔන්න ද්විමය සංඛ්‍යා 8 පාදිකයි 16 පාදිකයි පරිවර්තනය කරන්න යන්නේ. පළවෙනි ද්විමය සංඛ්‍යාව තමයි දරුවෝ පළවෙනි ගාන. මම මෙතනින් ලියන්නම්. පළවෙනි ගාන 1 1 දෙකේ පාද. ඕක තමයි ගාන. හොඳේ. 1 1 හරි. මේක 8 පාදෙටයි 16 පාදෙටයි පරිවර්තනය කරන්න ඕනි. 8 පාදෙටයි 16 පාදෙටයි පරිවර්තනය කරන්න ඕනි. හරි? රයිට්. දැන් වෙනවට නවත්තන්න. පෑන පැත්තකින් තියෙන පෑන පැත්තකින්. ඔව්. ගෙදර දැන් ඔන්ලයින් එකේ ගෙදර ඉඳන් බලන්න. ගෙදර අනිත් දේවල් වලට කන් දෙන එක නවත්තන්න. හරි? ඒ දේවල් අහහා ඉන්න නවත්තන්න. මන් දිහා ඇහැ යොමු කරන්න. එන්න. හරි? ගාන හදන පෑන පැත්තකින් ඉඳලා ගාන හදන විදිය බලන්න. ලියන කියන ළමෙක් වෙන්න එපා. අහන දකින්න ළමෙක්. එතකොට ඔයාලට පුළුවන් සර් ගාන හදන විදිය හොඳට දැකලා අහලා ඒක අවබෝධ කරගෙන ග්‍රහණය කරගෙන ඊට පස්සේ ඔයාලට හදන්න පුළුවන්. එහෙම නැතුව ඔහේ වටේ ඉන්නේ වහහ නැත්නම් යාළුවත් එක්ක කතා කරගෙන ඉඳලා ඊට පස්සේ බෝඩ් එකේ තියෙන දේ ලියාගෙන ගෙදර ගිහිල්ලා ඒක කියවන්න හදන්න එපා. එහෙම ගණන් හදන්න බෑ. තේරුණාද? පැහැදිලිද? IT ෆීල්ඩ් එකේදී අනිවාර්යෙන් ලියන කියන ළමෙක් වෙන්න එපා. අහන දකින ළමයෙක් වෙන්න ඕන අනිවාර්යයෙන්. හරි? කවුද වෙන්නේ අපි? අහන දකින ළමයි. හරි. රයිට් බලගන්න. හරි. 8 පාදේ මේ බලන්න. 1 දැන් 8 පාදික 2 පාදික 8 පාදික හරවන්න යන්නේ. හොඳේ? හරි බලගන්න. කොහොමද? මෙන්න ගාන ලිව්වා පූර්ණ සංඛ්‍යාව ලිව්වා. දැන් මොකද කරන්නේ? දැන් කරන්නේ මොකද්ද? මේ දකුණු අත මේ පේනවද? දකුණු අත පැත්තෙන් පටන් ගන්න. මේ පටන් ගන්න බිඩු කීයෙන් කීයද වෙන් කරන්නේ? බිඩු 3ෙන් 3ට වෙන් කරන්නේ. 1 2 3යි ඔන්න. 1 2 3යි ඔන්න. හරි. ඔන්න වෙන් කළා. තව තිබ්බනම් තව වෙන් කරනවා. තව නැති හින්දා උතරින් අතර කරනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ මොකද කරන්නේ? හොඳට බලන්න. ඊට පස්සේ මොකද කරන්නේ? මේ එක සංඛ්‍යාවක් උඩින්
වෙන වෙනම දෙකේ බලය යොදන්න. කොහොමද බලය යොදන්නේ? මෙයාට උඩින් දෙකේ බිඳුවෙනි බලය. ඊළඟ එක්කෙනාට උඩින් දෙකේ එක්වෙනි බලය. ඊළඟට එක්කෙනාට උඩින් දෙකේ දෙවෙනි බලය. ඊට පස්සේ ආපහු ඊළඟ බ්ලොක් එකේ දෙකේ බිඳුවෙනි බලය. දෙකේ එක්වෙනි බලය. දෙකේ දෙවෙනි බලය. ආපහු ඊළඟ බ්ලොක් එකේ දෙකේ බිඳුවෙනි බලය. තව තිබ්බනම් ඉතින් දානවා බලන්න. නේ නැත්තම් මොනව කරන්නේ? උතරින් නවත්. හරි. ඊට පස්සේ ඔන්න බලා ගන්න. මේ පැත්ත. දෙකේ බිඳුවෙනි බලය කියන්නේ කීයද දරුවෝ? 1යි. දෙකේ එක්වෙනි බලය කියන්නේ 2යි. දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි. ඔන්න ලිව්වා. දැන් ඊට පස්සේ ඊළඟ බ්ලොක් එක දෙකේ බිඳුවෙනි බලය කියන්නේ 1යි. දෙකේ එක්වෙනි බලය කියන්නේ 2යි. දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි. හරිද? ඊළඟ බ්ලොක් එක දෙකේ බිඳුවෙනි බලය කියන්නේ 1යි. පැහැදිලිද? තේරුණාද? හරි. ඔන්න මේ බලයට අදාළගේ තමයි දැන් මේ සංඛ්‍යාව ලග්ගේ නෙවෙයි පුතේ කීයද මේ බලයට අදාළයි. හරි. ඔන්න දැන් මොකද කරන්නේ? මේ බලන්නකෝ. දැන් අපි ওই ටික මෙහෙම ලියාගන්න. කොහොමද ලියාගන්නේ? මෙන්න බලන්න. හරි. මෙහෙම කරමුකෝ ලියන්න ඕන. හරි. මෙහෙම බලමුකෝ. හරි. මේ බලන්න. හරි. හොඳයි. හරි. මෙහෙමයි වෙන්නේ. මේ බලන්නකෝ දැන්. අයි මෙහෙම කරා. ඔයා මෙහෙම කරා. දැන් මේක ලියලා තියෙනවනේ. ඊට පස්සේ දරුවෝ ඔයා කරන්න මේ බිඳුවට පල්ලෙහාන් තියෙන අගය ඉවත් කරන්න. මෙතනත් එහෙමයි බිඳුවට පල්ලෙහාන් තියෙන අගය ඉවත් කරන්න. කොහොමද ඉවත් කරන්නේ? මේ බලන්න මේ බෝඩ් එක බලන්න. බිඳුවට පල්ලෙහාන් තියෙන අගය ඉවත් කරනවා. ඔන්න ඉවත් කරනවා. මෙතනත් එහෙමයි. ඔන්න ඉවත්. හරි. ඊට පස්සේ මේ බ්ලොක් එකේ වටිනාකම ගන්න. ඊළඟට මේ බ්ලොක් එකේ වටිනාකම ගන්න. ඊට පස්සේ මේ බ්ලොක් එකේ වටිනාකම ගන්න. හරි දැන් බලමු වටිනාකම මේ බ්ලොක් එකේ කීයද? 4යි 1යි. අර ඉතුරු වෙච්ච අගයන් ටික ගන්න. 4යි 1යි 5. බිඳුවට යටින් කිවත් කරා 4යි 1යි 5යි. මෙතන ඒකේ හිම වෙනවා. ඊට පස්සේ ඊළඟට 1යි 5යි 5යි මොන පාදෙද? 8 පාදෙ. right. එම නිසා 1යි 1යි බිඳුවයි 1යි 1යි බිඳුවයි 1යි 2 පාදෙ සමානයි 1යි 5යි 5යි 8 පාදෙ. හරි. right. තේරුණාද? පැහැදිලිද? හරි. තේරුණාද? පැහැදිලිද? හරි. පැහැදිලි නේද පුතේ? හරි. දැන් මේ ක්‍රමය අපි හදන්නේ පූර්ණ සංඛ්‍යාවට. මේක තාම දශම තියනවද? නෑ. මේ පූර්ණ විතරයි තියෙන්නේ. හරි. right. ඊළඟට අපි 16 පාදේ පරිවර්තනය කරමු. හරිද? 16 පාදේ පරිවර්තනය කරමු. බලන්නකෝ. හරි. බලා ගන්න. කො බලන්න. දෙකේ පාදක 8 පාදෙට දෙකේ පාදක 16 පාදෙට. right. ඉතින් සමහර පොඩ්ඩක් බලන්න. බලස් නේද? හරිනේ? right. හොඳයි. හරි. බලා ගන්නකො. හරි. බලා ගන්න. අපේ ඉතින් මගේ කැමරා වැඩ ටික කොහොම හැන්ඩල් කරන්නේ ආසිරිය. ආසිරිය මොන හරි ඔයගලන්ට නම්බර් එකක් තිබ්බොත් මොකක් හරි ගැටලුවක් තිබ්බොත් ආසිරියගේ නම්බර එකට දාන්න. ආසිරියගේ නම්බර එක දැන් මම ගෲප් එකට දාන්නම්. ඕන YouTube එකේ දාන්න ඔයාගේ නම්බර එක උතන හොට්ලයින් කියලා ආසිරිය තමයි සීනම් කරලා ගන්නේ ආසිරියට. හරි. right. බලා ගන්න. හරි. කට්ටිය බලන්න 16. දැන් 16 පාදයට හරවන්න යන්නේ. බලා ගන්න. එන්න. කොහමද ගාන? 1යි 1යි බිඳුවයි 1යි 1යි බිඳුවයි 1 දෙකේ පාද. හොඳද? right. දැන් මේ බලන්න මේ බලන්න. හරි. දකුණු අත පැත්තෙන් පටන් ගන්න. දකුණු අත පැත්ත. පටන් අරන් දැන් 8 පාදයට හරවද්දී පුතේ පිටු 3 කොටස් වලටනේ කැඩුවේ. 16 පාදයට හරවද්දී මොකද කරන්නේ? පිටු කීය කොටස් වලටද වෙන් කරන්නේ? පිටු 4 කොටස් වලට 4. දකුණු අතේ පැත්තෙන් පටන් ගත්තා 1යි 2යි 3යි 4යි ඔන්න වෙන් කළා. ආයි 1යි 2යි 3යි. ඊට වඩා නැහැ. හරි. right. ඊට වඩා නැහැ. හොඳයි. එහෙනම් තිබුණා නම් මොකද කරන්නේ? තිබුණා නම් ඉස්සරහට වෙන් කරගෙන යනවා. නමුත් නැත්තම් කරන්න දෙයක්
නෑ. හරි. දැන් මොකද අපි කරන්නේ? මේ බලන්න. දෙකේ ඊට පස්සේ කියන්න එපා කරන්නද? ඊළඟට දරුවෝ මේක වෙන් කරාට පස්සේ මේ බ්ලොක් වලට දෙකේ බල යොදන්න. මොනවද? දෙකේ බල. කොහොමද යොදන්නේ? මේ පළවෙනි එක්කෙනාට උඩින් දෙකේ බිඳුව වෙනි බලය. දෙවෙනි එක්කෙනාට උඩින් දෙකේ එක් වෙනි බලය. තුන්වෙනි එක්කෙනාට උඩින් දෙකේ දෙවෙනි බලය. හතරවෙනි එක්කෙනාට උඩින් දෙකේ තුන්වෙනි බලය. නේද? එහෙම නේද? හරි. ඊට පස්සේ පළවෙනි එක්කෙනා ඊට පස්සේ ඊළඟ බ්ලොක් එකට ආයතන පළවෙනි එක්කෙනාට උඩින් දෙකේ බිඳුව වෙනි බලය. දෙවෙනි එක්කෙනාට උඩින් දෙකේ එක් වෙනි බලය. තුන්වෙනි එක්කෙනාට උඩින් දෙකේ දෙවෙනි බලය. මොනද දැම්මා? හරිද? කොහොමම බල ටික දාගෙන යන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඊළඟට මේ බලයේ වටිනාකම යටින් ලියන්න. මොකද්ද? මේ බලයේ තියෙන දෙකේ බිඳුව වෙනි බලය කියලා එයාගේ වටිනාකම යටින් ලියන්න. හරිද? දැන් මොකද්ද ඔයාලට මතක් වෙන්නේ? ඔය කිව්ව ගම ඔයාගේ O level ගණන් පන්තිය මතක් වෙනවා නේ. ඔයාලට O level ගුරුවරු බොහොම හොඳින් දක්ෂ විදිහට උගන්වලා ඔයගොල්ලන්ව හදලා නිර්මාණය කරලා ඔයගොල්ලන්ගේ අඩුපාඩු හදලා තමයි A level පන්තියට අපිට එවන්නේ. හරිද? ඉතින් අපි ඒ ගුරුවරු උගන්වපු දේ උඩ තමයි ඕගොල්ලන්ව ප්‍රතිඵලයක් විදිහට ගොඩනගලා කැම්පස් එකට යවන්නේ. හරි? ඒ O level ගුරුවරයා ඒ විදිහට බොහොම කැපවීමෙන් ඉගැන්වුවේ නැත්නම් අපිට ඕගොල්ලන්ට මේ විදිහට පහසුවෙන් උගන්වන්න බෑ. ඉතින් ඔයාගේ O level ගණිත ගුරුවරයා මොකද්ද කරේ? ඔයාට බල ටික උගන්වලා ලස්සනට හදලා එවලා තියෙනවා නේද? මතකයිද O level පන්තිය? හරි. එදා සර් කිව්වා ඕනම O level ගණන් පන්තියේ සර් මොකද්ද කිව්වේ? ඕනම සංඛ්‍යාවක බිඳුව වෙනි බලයේ කීයයි කිව්වද? 1යි කිව්වා. නේ? ඕනම සංඛ්‍යාවක බිඳුව වෙනි බලය කීයද කිව්වේ? 1යි. එහෙනම් අපි 1 කියලා මෙතන දාමු. හරි. දෙකේ බිඳුව වෙනි බලය 1යි. දෙකේ එක් වෙනි බලය එහෙනම් කීයද කිව්වේ? 2යි. දෙකේ දෙවෙනි බලය 4යි. දෙකේ තුන්වෙනි බලය 8යි. නේද? හරි. ඊට පස්සේ දෙකේ බිඳුව වෙනි බලය 1යි. දෙකේ දෙවෙනි එක් වෙනි බලය 2යි. දෙකේ දෙවෙනි බලය 4යි. ওই විදිහට තවත් ඉස්සරහට දාගෙන යන්න පුළුවන්. නේද? හරි. හැබැයි ඉතින් අපිට ඉලක්කයක් නැහැනේ. වෙන. ඒකින්ද අපි දාගෙන යන්නේ නැහැ. ඔතෙන් නතර කරනවා. ඊට පස්සේ මොකද දරුවෝ කරන්නේ? ඊට පස්සේ කරන්නේ මේ බිඳුව මේ බලන්නකෝ. මේ බිඳුව තියෙන්නේ. බිඳුවට තියෙන අගයන් බිඳුවට පල්ලෙහාන් තියෙන අගයන් ඉවත් කරනවා. ඔන්න ඉවත් කරනවා. ඉවත් කළා මේ සෙට් එක ගන්න. right. කොහොමද එන්නේ? හරි. දැන් බලන්න. හරි. බිඳුවට තියෙන අගය බිඳුවට පල්ලෙහාන් තියෙන වටිනාකම ඉවත් කරනවා. අනිත් ඒවා දැන් එකතු කරමු. එකතු කරමු. 8යි 4යි 12යි 1යි 13යි. 4යි 2යි 6යි. හරි 13 කියන්නේ D නේ මතකයිද? ෂඩ්දශමයේ සංඛ්‍යා D. කොහොමද ඒ ආවේ? D කියලා ආපතේ ෂඩ්දශමයේ සංඛ්‍යාවල දැන් ෂඩ්දශමයේ සංඛ්‍යාවල දරුවෝ බිඳුවේ ඉඳන් 9 දක්වා සංඛ්‍යාවල බිඳුවේ සිට 9 දක්වා සංඛ්‍යා මේ වටිනාකම් මේ තියෙන්නේ ওই වටිනාකම මේ තියෙන සංකේතය මේ මම උගන්වපු දෙයක් ආපහු මතක් කරන්නේ. ඒතකොට වටිනාකම් බිඳුවේ ඉඳන් 9ට යද්දි සංකේතයත් බිඳුවේ ඉඳන් 9ටම හිම්මම යනවා. කිසි අවුලක් නැහැ. හරිද? මේ මැද්දෙන් එහෙම අපි 5 කියලා දාමු. ඔන්න 5 නම් මෙතනත් 5යි. අවුලක් නැහැ සංකේතේ 5යි. හැබැයි වටිනාකම 10යි. වටිනාකම 11, වටිනාකම 12, වටිනාකම 13, වටිනාකම 14, වටිනාකම 15. වටිනාකම 16 නන්නේ ෂඩ්දශම සංඛ්‍යාවල 15න් ඉවරයි. හරි. එතකොට සංකේතය කැපිටල් A, 11ට කැපිටල් B, 12ට කැපිටල් C, 13ට කැපිටල් D, 14ට කැපිටල් E, 15ට කැපිටල් F. නේද? එහෙනම් මෙතන 13ට මොකක්ද එන්නේ? D. D නේද එන්නේ? D එන්නේ. එතකොට D කියන්නේ සංකේතය. හැබැයි යාගේ වටිනාකම 13. ඇයි එහෙම දාලා තියෙන්නේ? එහෙම දාලා තියෙන්නේ මොකක්ින්දද? එහෙම දාලා තියෙන්නේ අපිට පැටලෙන එක නවත්තන්න නේද? පැටලෙන එක නවත්තන්නයි එහෙම දාලා තියෙන්නේ. හරි. මේ බලන්නකෝ. ඊළඟට මේ දෙන්න එක ළඟට ගන්න. එක ළඟට අරන් මේ එක ළඟනේ හිටියේ. මොකද්ද උත්තරේ? 6යි D මොන පාදෙද? 16 පාදේ. හරි. ඊට පස්සේ අපි ලියනවා මම මේ පැත්ත මකන්න පුතේ. මේක අපි පළවෙනි සතියේ ඉගෙනුවා YouTube එකේ තියෙනවා වීඩියෝ එක. ඔයාලට ඕන නම් මේකේ විස්තරය බලා ගන්න පුළුවන්. ගිහිල්ලා බලා ගන්න. ඔයාලට මේක දන්නේ නැත්නම් ගිහිල්ලා බලන්න. ගිහිල්ලා බලලා ඒ අඩුපාඩු සම්පූර්ණ කරගන්න පුතේ. හරි? right. හොඳයි. මේ බලන්න.
ඊට පස්සේ එම නිසා 1.1.1 දෙකේ පාදේ සමානයි 6යි d 16 පාදේ. right. ඔන්න පළවෙනි ගාන අපි දෙකේ පාදයක 16 පාදයක දෙකේ පාදයක 8 පාදයකයි 16 පාදයකයි කරේ. හරි නේද? right. ගොඩ නේද? හා. දැන් පුතා මොකද කරන්න ඕන? පුතා කරන්න ඕන දරුවෝ ඔයා කරන්න ඕන දැන් මේක ඔයාගේ ටියුට් එකේ හදා ගන්න ඕන නේද? මම ටියුට් එකේ PDF එක group එකට දාලා තින්නේ. YouTube එකටත් මම හිතන් ඉන්නවා හැම වීඩියෝ එකක් යටින්ම ටියුට් එක දාන්න. මම මේ දැනට දාලා නැහැ. බලමු මම දාලා දෙන්නම්. හරි? right? බලමු. මම හිතා සමහර වෙලට දාලා තියෙන ඉන්ස්ට්‍රක්ටර්ස් මම අහලා බලන්න. හරිද? මම ඒවට කිව්වා කලින්. මට ඒක හැබැයි බලන්න බැරුණා. ඇත්තම දාලාද කියලා. ඒගොල්ලෝ දාලා තිබ්බොත් ගැටලුවක් නැහැ. ටියුට් එකේ ඇති හැම වීඩියෝ එකකට යටින්ම ෆුල් ටියුට් එක ඇති. ඒක ගන්න. හරි. පළවෙනි ගානවම හැදුවා. හරිද? ඒක ලියා ගන්න. ඔයා දෙවෙනි ගාන හදන්න යන්න එපා. මොකද දෙවෙනි ගානේ දශම තියෙනවා. මම ඒකත් කියලා දුන්නාට පස්සේ තුන්වෙනි ගාන තනියම හදමු ඈ. හරි. මේක ලියා ගන්න. ඔක ලියා ගන්න. ඉක්මනට ලියා ගන්න. right. විනාඩි 2-3ක් දෙන්න ලියා ගන්න ඈ. මම ස්ක්‍රීන් එකේ ඉන්නවා. හරි. මේක ලියලා ඉවරයි නේද? මේ 8 පාදක ලියලා ඉවරයි. ඊළඟට ලියන්නේ 16 පාදක. ලියන්නක් ගාලා. හරි. මේකත් ලියලා ඉවරද? හරි. තව තප්පර කීපයක් දෙන්න ලියා ගන්න. මම මේ පැත්තටලා ඉන්නම් හොඳයි. හොඳයි. අර පැත්ත ලියා ගන්න. හරි. right. ඒක ලියලා ඉවරද? දැන් මම ඊළඟ ගානට යන්න හදන්නේ පුතේ. ඊට කලින් මම ඔයාලට කියනවා හදන්න දරුවෝ. ඊට කලින් මම කියනවා දැන් ඔයා මේක ලියාගෙන ඉවර නැත්නම් ඔයා මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. මම ජුට්ටක් මෙහෙට වෙන්න නැත්නම් ඔයගොල්ලෝ මගේ මුණත් එක්ක ගන්න. හරි. ගන්න. ඔන්න වේලාව ගණන් කරන්න යන්නේ 1යි 5ට ගණන් කරන පාට කලින් ගන්න. 1යි 2යි 3යි 4යි 5යි. right. හොඳයි. 5නේ? හරි. ගත්තනේ. හරි. දැන් අපි ඊළඟ ගානට යමු. ඊළඟ ගානේ තියෙන විශේෂත්වය තමයි ඒකේ දශම තියෙනවා. හරි? දෙවෙනි ගානේ දශම තියෙනවා.
දශම සහිත ගානක් තමයි අපි ඊළඟට හදන්න යන්නේ. ඊළඟට හදන්න යන්නේ දශම සහිත ගාන. හරි. හරි. ගාන බලමු මොකද්ද කියලා. ගාන 1.0යි 1.1.0යි 1.1.0යි 1.1 දශම 1.1.1.1 1.1යි දෙකේ පාදේ මොකටද 8 පාදෙටයි 16 පාදෙටයි පරිවර්තනය කරන්න යන්නේ. හරි. දැන් මේ බලන්නකො ඔන්න 8 පාදෙට පරිවර්තනය කරන්න යන්නේ. දැන් වැඩ නවත්තන්න. වෙන වැඩ නවත්තන්න. පෑන පැත්තකින් තියන්න. හොඳට බලන්න. හරි. හොඳට බලාගෙන ඉන්න. හරි මේ බලන්න. 1.0යි 1.1.0යි 1.1යි. දශම 1.0යි 1.1. ඕක නේද තියෙන්නේ? මම ආයි පාරක් කියනවා පුතේ. අපි IT වගේ විෂයක් හදාරද්දී ඒක හදාරන ළමයි ලියන කියන ළමයි විදියට ඉන්න බෑ. ඒගොල්ලෝ අහන දකින ළමයි. ඒ කියන්නේ මම ගාන හදන විදිය, මම කෝඩ් එකක් ලියන විදිය, මම වෙබ් ඩිසයිනර් පේජ් එකක කෝඩ් HTML කෝඩ් ලියන විදිය, හරිද? නෙට්වර්ක් වල IP ඇඩ්‍රස් ගණන් හදන විදිය, ඊට පස්සේ DFD ඩයග්‍රෑම් අඳින විදිය, ඒවා ඔයා ලිකම් පොතකින් කියවලා බලන පාඩම් කරලා ගොඩ යන්න පුළුවන් කමක් නැහැ. ඒක ලියන කියන ළමෙක් වෙන්න එපා කියන්නේ ඒ හින්දා. ඔයා අහන දකින ළමෙක් වෙන්න. ඒ කියන්නේ මම හදන විදිහ, මම ඒ සඳහා අනුගමනය කරන ක්‍රම, ඒ හදන ගමන් මම කියන දේවල් විතර අහගන්න, ඒ අහගෙන එක ධාරණය කරගෙන ඒකත් එක්ක අර ඩයග්‍රෑම් එකේ සිදුවෙන වෙනස, කෝඩ් එකේ සිද්ධ වෙන වෙනස, ඊළඟට ගාන සිද්ධ වෙන වෙනස ඔයා දකින්න. ඒකින් තමයි ලියා ගන්න කාලය දෙන්නම්. ඔයා මේ කෝඩ් ලියන විදිය, මම ගණන් හදන විදිය, මම IP address ගණන් හදන විදිය, මම ඩයග්‍රෑම් අඳින විදිය. හරිද? Python code, HTML code ලියන විදිය, ඒ ඔක්කොම හොඳට බලාගෙන අධ්‍යයනය කරලා ඉගෙන ගන්න. ඉගෙනගෙන පොතේ ලියන්න. නැත්නම් චූට් එකේ ලියන්න. හරි? රයිට්. බලාගන්න ගන්නට. මෙහෙමයි. දැන් පුතේ මෙතන පූර්ණ සංඛ්‍යාව තියෙනවා, මෙතන දශම සංඛ්‍යාව තියෙනවා. දැන් අපි මේක බිටු 3 කොටස් වලට වෙන් කරන්න ඕන 8 පාදයට හරවනවා. බිටු කීයේ කොටස් වලටද දරුවෝ? 3 කොටස් වලට. මේ බලන්නකෝ. මේ පැත්තට බිටු 3 කොටස්. හරිද? මේ පැත්තට බිටු 3 කොටස්. හරිද? පැහැදිලිද කොහොම වෙන් කරන්නේ? හරි? මම චූට්ටක් ගන්න පල්ලෙහෙන් ලියා ගන්නම් අපහු මට ටිකක් පැහැදිලිව මේ ගන්න ඕනි. ඔයාලට තේරෙන්න. හරි මේ බලන්න. ඒකින් තමයි චුට්ටක් ඈඩ් කරලා පල්ලෙහාට ලියන්න. හරි. මේ බලන්න. දැන් මෙතනින් මේ පැත්තට බිටු 3 කොටස්, මෙතනින් මේ පැත්තට බිටු 3 කොටස්. හරි. එතනදී මේ බලන්න. රයිට්. 1 2 3යි ඔන්න බිටු 3 වෙන් කළා. 1 2 3යි ඔන්න බිටු 3 වෙන් කළා. මේ පැත්තට 1 2 3යි ඔන්න බිටු 3 වෙන් කළා. හරිද? තව තියෙනවද? නෑනේ. එතකොට ඔතනින් නතර කරන්න. ඊළඟට බලා ගන්න මේ බලා ගන්න ඔන්න දෙපැත්තට යන්නේ බලා ගන්න මේ දෙකේ මේ පළවෙනි මේ තුන් දෙනාගේ બ્લોක් එකක් නේ තියෙන්නේ. මේ තුන් දෙනාට දෙකේ බල යොදන්න ඕනේ. දෙකේ බිඳුවෙනි බලය, දෙකේ එක්වෙනි බලය, දෙකේ දෙවෙනි බලය නේද? ඊළඟට ආපහු දෙකේ බිඳුවෙනි බලය, දෙකේ එක්වෙනි බලය, දෙකේ දෙවෙනි බලය නේද? ඊට පස්සේ දෙකේ බිඳුවෙනි බලය. ඔන්න දැන් ඊළඟට මේ පැත්තට කොහොමද එන්නේ? මේ පැත්තට එන්නේ කොහොමද? මේ දෙකේ දෙවෙනි බලය. ඒක පටන් ගන්න දෙකේ දෙවෙනි බලය. තේරුණාද? ඊළඟට දෙකේ එක්වෙනි බලය, දෙකේ බිඳුවෙනි බලය. එතකොටනේ පුතේ මේ બ્લોක් එක වගේම මෙයා ඉන්නේ. එහෙනම් මෙතෙන්ට වැටෙන්නේ දෙකේ දෙවෙනි බලය, ඊළඟ දෙකේ එක්වෙනි බලය, අවසානයේ කියන දෙකේ බිඳුවෙනි බලය. ආයි මෙයා කවුද? දෙකේ දෙවෙනි බලය. නොහොමයි වැටෙන්නේ ඈ. දැන් ওই ටික බල ටික දැම්මනේ. දැන් මේ බල වලට අගයන් යටින්නේ. මෙතන දෙකේ දෙවෙනි බලය කියන්නේ පුතේ 4යි.
දෙකේ බිඳුවෙනි බලය කියන්නේ 1යි. දෙකේ එක්වෙනි බලය කියන්නේ 2යි. දෙකේ දෙවෙනි බලය කියන්නේ 7යි. දෙකේ බිඳුවෙනි බලය කියන්නේ 1යි. දෙකේ එක්වෙනි බලය කියන්නේ 2යි. දෙකේ දෙවෙනි බලය කියන්නේ 7යි. දෙකේ බිඳුවෙනි බලය 1යි. දෙකේ එක්වෙනි බලය 2යි. දෙකේ දෙවෙනි බලය 7යි. දෙකේ බිඳුවෙනි බලය 1යි. නලිව්වා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ඊළඟට දරුවෝ බිඳුවට යටින් තියෙන ටික කපන්න. ඔන්න කැපුවා. ඔන්න කැපුවා. ඔන්න කැපුවා. ඊළඟට මෙන්න මේ බ්ලොක් වල තියෙන අඥාන ටික එකතු කරන්න. මෙයාගේ එකතු කරන්න කවුරුත් නෑ ළමයි. මෙයාගේ 4 විතරයි තියෙන්නේ යන්න ගන්න. ඊට පස්සේ මෙතන 4යි 1යි 5යි. මෙතන 2යි 1යි 3යි. ඒ කොහොමද ආවේ? බිඳුවට යටින් තියෙන අඥාන ඉවත් කරලා අනිත් අඥාන එකතු කළා. මෙතන බිඳුවට යටින් තියෙන 4 යා වයින් කළා 2යි 1යි 3යි. මෙතන අන්‍යයාගේ වෙන කවුරුත් නෑනේ 1යි. දැන් මොකද කරන්නේ? දැන් මේ ටික එක ළඟට කරලා ලියන්න. එච්චරයි. මේ 1යි 3යි 3යි දශම තිත එනවා. 5යි 4යි මොන පාදෙද? 8 පාදෙ. හරිද? එම නිසා 1යි බිඳුවයි 1යි 1යි බිඳුවයි 1යි 1යි දශම 1යි බිඳුවයි 1යි 1යි දෙකේ පාදෙ සමානයි. 1යි 3යි 3යි දශම 5යි 4යි 8 පාද. තේරුණාද? හොඳටම තේරුණාද? කිසිම අවුලක් නැහැ. ෂේප්. හරි. දැන් ඊළඟට එන්නේ මොන පාදෙද? 16 පාද. ඉන්න බලන්න 16 පාදේ වෙන්නේ. හරි? රයිට්. ආසිර. හරි නේද වීඩියෝ ඕකේ නේ? කිසි අවුලක් නැහැ නේ. හරි බලගන්න. හරි. පුතේ ඔයගලන්ට ගැටලු තියෙනවා නම් මගේ WhatsApp නම්බර එක ඔයගොල්ලෝ දන්නවා. ඒකට හරි. එහෙම නැත්නම් Zoom chat එකට හරි නැත්නම් YouTube chat එකට හරි දාන්න. අපි එතකොට ඒකට එතනින් උත්තර දෙන්න මම නැත්නම් මේ විදිහේ ඉන්ස්ට්‍රක්ටර්ස්ලා බලන් ඉන්නවා. ඒගොල්ලෝ ඔයගලන්ට උත්තර දෙන්න. හරි? රයිට්. හරි බලගන්න. හරි මේ බලන්න. බලගන්න ඊළඟ ගාන හදනවා. 1යි බිඳුවයි 1යි 1යි බිඳුවයි 1යි 1යි දශම තිත 1යි බිඳුවයි 1යි 1යි අවුටට ඈඩ් කරලා ලියාගමුද? 1යි බිඳුවයි 1යි 1යි බිඳුවයි 1යි 1යි දශම තිත 1යි බිඳුවයි 1යි 1යි දෙකේ පාද. හරි දැන් මේක 16 පාදයට හරවන්න යන්නේ. දැන් දරුවෝ මොකද කරන්නේ? මේ දශම තිතට මෙහායින් ඔන්න බලාගන්න මේ බිටු 4 කොටස් වලට කරන්න ඕනේ දෙපැත්තට. මේ පැත්තට බිටු 4යි මේ පැත්තට බිටු 4යි. එතකොට 1 2 3 4යි 1 2 3 4යි. දැන් කොහොමද එන්නේ? බලාගන්න. right? මෙතන දෙකේ බිඳුවෙනි බලය. මේ විදිහමයි පුතේ මේ විදිහමයි બ્લોක් එක කැඩෙන්නේ. બ્લોක් එකේ වැටෙන්නේ මේ කෙරවලට දෙකේ බිඳුව. ඊළඟට දෙකේ 1 දෙකේ 2 දෙකේ 3 දෙකේ බිඳුව දෙකේ 1 දෙකේ 3 ආයි තිබුණා ඔය දෙකේ 4 ආයි දෙකේ බිඳුව දෙකේ 1 දෙකේ 2 දෙකේ 3 ආයි තිබුණා දෙකේ බිඳුව දෙකේ 1 දෙකේ 2 දෙකේ 3 ආයි විතර දිගටම යන්න පුළුවන්. හොඳයි? හරි. හරි. දැන් පූර්ණ සංඛ්‍යා ටික කොහොම ගියානේ? දශම සංඛ්‍යා ටික මොකද වෙන්නේ? මේ පැත්තටනේ දෙකේ 3 වෙනි බලය දෙකේ 2 වෙනි බලය දෙකේ 1 වෙනි බලය දෙකේ බිඳුවෙනි බලය. තේරුණාද? ඊළඟට නනේ පාදේ තියෙන දෙකේ පාදේ මම පොඩි එකක් ලියනවා. හරි? හරි. මෙච්චරයි තියෙන්නේ. හොඳයි? මේකේ දෙකේ පාදයක් නැහැ. කොහොමද? නැත්තම් පැටලෙනවා ගන්න මට. හරි. තේරුණා නේද? හොඳටම තේරුණාද? හරි. දැන් ඊළඟට මොකද කරන්නේ කියන්න බලන්න මට. කියන්න. මොකද කරන්නේ? රයිට්. ගානේ මං හරි ගානේ මොකද කරන්නේ? ගෙදර මොකද කරන්නේ නෙමෙයි. මොකක් හරි වෙන වැඩක් කිව්වොත්. හරි මේ බලන්න. හරි. බලගන්න. පුතේ ගානේ මොකද කරන්නේ? කියන්න. ඔව් ගානේ කරන්නේ දෙකේ බිඳුව කියන්නේ 1යි. ඒක යටින් දාන්න.
දෙකේ එක කියන්නේ 2යි. දෙකේ 3 දෙකේ දෙක කියන්නේ 4යි. දෙකේ 3 කියන්නේ 8යි. ආයි 1යි 2යි 4යි මේ පැත්තට. 8යි 4යි 2යි 1යි. ඔන්න දැන් ඊට පස්සේ ඊළඟට බිඳුවට පල්ලෙහා තියෙන අගයත් අයින් කරන්න. ඔන්න අයින්. බිඳුවට පල්ලෙහා තියෙන අයින් කරන්න. අයින් කරලා අනිත් අගයන් ටික එකතු කරන්න. හරි? මෙන්න එකතු කරන්න. හරි කීයද එන්නේ? 8යි 2යි 10යි 1යි 11. මෙතන 8යි 2යි 10යි 1යි 11. මෙතන 4යි 1යි 5යි. 11 කියන්නේ පුතේ B. මේකත් B. දැන් මෙතෙන්ට එනවා මොකද්ද? 5 B දශම B මොන පාදද 16. එම නිසා මොකද්ද පුතේ 1යි බිඳුවයි 1යි 1යි බිඳුවයි 1යි 1යි දශම තිත 1යි බිඳුවයි 1යි 1යි දෙකේ පාදය 5යි B දශම ස්ථාන B 16 පාදය. right. හරි. ඔන්න අපි ගණන් දෙකක් හැදුවා. දැන් ඔක තේරුණාද? හරි. ටක් ගාලා මේක හදන්න. මේක ලියාගෙන ඊළඟ ගාන තනියම හදන්න ඈ. තුන්වෙනි ගාන තනියම හදන්න. ලියාගන්න තුන්වෙනි ගාන තනියම හදන්න. ඒක ලොකු ගානක් තියෙනවා. හදන්න. හරි. ලියාගන්න. මේකට විනාඩි 2යි, මේකට විනාඩි 2යි, කොහොම විනාඩි 4යි. හරි අන්තිමට මොකද අඩුපාඩු තියෙනවා නම් ඒක සම්පූර්ණ කර ගන්නත් එක්ක විනාඩි 5යි. හරි මට හරියට විනාඩි 5ක් දෙන්න. බලලා ලියාගන්න. අටේ පාදේ 16 පාදේ. කියන්නේ දෙකේ පාදේ අටේ පාදෙට හැරෙව්වා 16 පාදෙට හැරෙව්වා. හරිද? තව තියෙන වෙලාව ලියන්න. තව විනාඩි දෙකක් දෙන්න පුළුවන්. විනාඩි දෙකක් විතර දෙන්න පුළුවන්. මම හිතන්නේ මේක ලියලා ඉවරයි දැන් ඈ. මේක ලියලා ඉවරයි. අටේ පාදයට පරිවර්තනය ලියලා ඉවරයි. දැන් 16 පාදයට පරිවර්තනය යන්නේ. දැන් ලියලා ඉවර කරන්න. ඉක්මනට ලියලා ඉවර කරන්න. හරි. මේ බලන්න. මේක ඉවරද? ඉවරයි නේ. right. හොඳයි. මේකත් ඉවරද? හරි. අපි එහෙනම් ඊළඟ ගානට යමු. මේක මම PDF එකේ තියෙනවා. ඔයාලට ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම කොකටත් බෝඩ් එකේ දාන්නම්. මම චූට්ටක් මේ යටින් මේ උඩින් මේක මකනවා. මේ ගාන මකලා මම උඩින් ලියනවා තුන්වෙනි ගාන. ඔගොල්ලෝ තනියම හදන්න ඕනේ. තුන්වෙනි ගාන ලියනවා. තනියම හදන්න.
එකයි එකයි බිඳුවයි එකයි බිඳුවයි එකයි 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 බිඳුවයි 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 ඩොට් නැත්නම් දශම එකයි බිඳුවයි එකයි බිඳුවයි එකයි එකයි බිඳුවයි බිඳුවයි එකයි බිඳුවයි එකේ දෙකේ පාදයේ අගය අටේ පාදයටයි 16 පාදයටයි පරිවර්තනය කරන්න. right? පටාන් ගන්න මේ ගාන විනාඩි 5යි. ගාන දෙන්නේ ඔයා හදන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ විනාඩි 5 මම හදනවා. එතකොට මේ දෙකේ පාදේව 8 16 පාදයට පරිවර්තන ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන අනිත් පැත්ත හදන්න. මේ පැත්ත මකනවා. මේ පැත්ත මකනවා. මේ පැත්ත ලියලා ඉවර ඇතිනේ. හරි. ඊළඟ එකත් මකනවා. හරි. මේ බලන්න. right. හරන් මම වෙලාව දෙන්න ඉන්නේ. වෙලාව දෙන්න. තව විනාඩි දෙකක් දෙනවා. බය වෙන්න. විනාඩි දෙකක් දෙන්න. දෙකක්. මේ ගාන හදන්න. මම එතකම් මගේ මේ 8 පාදේ ඊළඟ 16 පාදේ මෙතනින් 8 පාදේ මේ හරියට කරමු. ඔන්න හරියට. 16 පාදෙට ඒ විදිහට මගේ ඉඩ වෙන් කරගෙන වැඩේට මම ලෑස්ති වෙන්නේ ඈ. මම මේ ඉලක්කම තමයි ආපහු ලියන්නේ. ඔයාලා ගාන හදන්න මම මේක ආපහු ලියා ගන්නවා මට ගාන හදලා පෙන්නන්න එපානේ ඔයාලට. ඒක නිසා ඔයාලා ගාන හදන්න. හොඳයි. හරි. මේ බලන්න. හරිද? right. හ්ම්. හරි. ඇති නේද කාලය? හරි අපි හදමු. කාලය ඇතිනේ නේ? හරි මේ බලන්න. හා හරි. ඉස්සලා කියන්නේ මේ ගාන හදලා ඉවරයි. දාලා chat එකට පිට් එකක් දාන්න. පිට් එකක් දාන්න. හරිද? හරි බලන්න. හරි මේ බලන්න. දැන් මෙතන මෙන්න මේ දශම ස්ථානයෙන් පටන් ගන්න බිටු 3 කොටස් වලට වෙන් වෙන්න ඕනේ. ඔන්න 3යි 3යි
3යි. මේ පැත්තත් එහෙමයි. 3යි 3යි 3යි. හරි. ඊළඟට මම දැන් අර දෙකේ බල දාන්නේ නැහැ. අපි ඒක දන්නවනේ. එහෙනම් යාළුවගේ වටිනාකම කෙලින්ම ගන්න. කොහමද? 1 2 4 1 2 4 එතන ලියන්න තිබුණා. 1 2 4 1 2 4 මේ පැත්තට 4 2 1 4 2 1 4 2 1 4 2 ඊට පස්සේ ඊළඟට බිඳුවට යටින් තියෙන අගයන් ඉවත් හරි බිඳුවට යටින් තියෙන අගයන් ඉවත් අනිත් අගයන් එකතු කරනවා බිඳුවයි 7යි 5යි 6යි දශම තිත මෙතන 5යි 3යි 1යි 2යි එම නිසා මොකද අගයන්නේ 6යි 5යි 7යි බිඳුවයි දශම 5යි 3යි 1යි 2යි මොන පාදද 8 පාද තේරුණාද දැන් ඔන්න 8 පාදයට පරිවර්තනය කළා හරි නේද හරිනේ ඊළඟට මේ බලන්න මෙතන වෙන් කරන්නේ දශම තිතෙන් දෙපැත්තට 4න් 4 මේ 4 දෙනා මේ 4 දෙනා ඊළඟ 4 මේ පැත්තටත් එමය මේ 4 දෙනා මේ 4 right බලමු කොහොමද වටිනාකම් වැටෙන්නේ 1 2 4 8 1 2 4 8 1 2 4 8 මෙතන 8 4 2 1 8 4 2 1 8 4 2 right දැන් කොහොමද බිඳුවට යටින් තියෙන අගයන් ඉවත් කරන්න එක එපා මෙයා එපා මෙයා එපා මෙයා එපා මෙයා එපා මෙන්න 8යි 4යි 12යි 1යි 13යි මෙතන 7යි 8යි දශම තිත 10යි 12යි 10යි එතකොට මම ටග් ගාලා ගත්තා නේ හරි එතකොට මෙතන D එන්නේ 13ට මෙතන A එන්නේ මෙතන 12ට C එන්නේ මෙතන 10ට A ඊළඟට ළඟට කළා දිවුවාම D 7යි 8යි දශම ACA මොන පාදද 16 හරි දාගන්න මොකද ගැටලුවද හරි ටැගල් දාගන්න දරුවෝ ඔන්න අපි දෙකේ පාදේවා 8 පාදෙටයි 16 පාදෙටයි හැරෙව්වා දශම සහිත ඒවා හැරෙව්වා දශම නැති ඒවා හැරෙව්වා ඔන්න ඔයාට දෙකේ පාදේවා 8 පාදෙට 16 පාදෙට හරවන්න පුළුවන් ඊළඟට අපිට තියෙන්නේ 8 සහ 16 පාදේවා දෙකේ පාදෙට හරවන්න තමයි තියෙන්නේ හරි මේ ටික කරන්න කලබල නැහැ හිමින් කරන්න මම වෙලාව දෙන්න ලියන්න හරිද? තව වෙලා තියෙනවා දෙන්න. මම මේකේ වෙලාව බල ඔයගලන්ට වෙලාව කරලා දෙනවා අඩුපාඩු සම්පූර්ණ කරගන්න. තව විනාඩියක් දෙන්න. ඊට පස්සේ අපි යමු අෂ්ටමය සංඛ්‍යා සහ ෂඩ්දශමය සංඛ්‍යා කියන්නේ 8 පාද සහ 16 සංඛ්‍යා දෙකේ පාදට හරවන්නේ.
හරි. මම හිතනවා දැන් 8 පාදයක ලියාගෙන ඉවරයි කියලා. ඊළඟට තියෙන 16 පාදයක ලියා ගන්න. මම 8 පාදක කොටස මකනවා දන්නෝ. 16 පාදක දැන් මම කන්නේ ඒක තියෙනවා. හරි. right. 16 පාදක මම මකනවා. හරි. අපි ඊළඟට එන්න පුතේ ටියුට් එකේ පිටු අංක 10ට පිටු අංක 10 තියෙනවා අෂ්ටමය හා ෂඩ්දශමය සංඛ්‍යා ද්විමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම. හරිද? අෂ්ටමය සහ ෂඩ්දශමය සංඛ්‍යා ද්විමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම. හරි. right. දැන් 8 පාදේවා සහ 16 පාදේවා දෙකේ පාදයට හරවන්න යන්නේ. ඒ කියන්නේ පුතේ කලින් කරේ 2 8 16 තිබුණා නම් දෙකේ පාදේවා කලින් ඉස්සලා කරේ දෙකේ පාදේවා 8 පාදේවයි 16 පාදේවයි ගෙනාවා. දැන් මොකද කරන්නේ? කිය මොකද කරන්නේ? දැන් කරන්නේ දැන් කරන්නේ ගෙදරට බත් කලනද? බඩගිනි හින්දාරෑ? right. හරි. නෑ දැන් මොකද කරන්නේ? ඔව් අනිත් පැත්ත 8 පාදේවා දෙකේ පාදයටත් 16 පාදේවා දෙකේ පාදයටත් පරිවර්තනය කරන්නයි යන්නේ. හරි. right. අපි ඒක පරිවර්තනය කරමු. හරි. දැන් ඔයාලට බඩගිනි නම් කෑම එක බෙදාගෙන හැවිලා හැන්දකින් කන ගමන් ගණන් ටික හදන්න. බඩගිනි ඇති. හරි මම හිතනකොට මේ වෙනකොට ඕගොල්ලෝ නම් කාලා 38 නේද? හරි. ඕගොල්ලෝ කාලා මේ වෙනකොට. සාමාන්‍ය ඕගොල්ලෝ 6:00 7:00 කන. ඊට කලින් කන. හරි. කමන්නේ. කන්නකො බඩගිනි වුණා කෑමක් ගෙනල්ලා හැන්දකින් කන්න. හැබැයි නෝට් එක ලියා ගන්න ගණන් ටික බලන්න ඕනේ. ගොඩාක් බඩගින්න විතරයි. පොඩ්ඩක් බඩගින්න ඉවසගෙන ඉන්න. තව පැයක් වගේ තියෙන නේද? ඊටවත් අඩු කාලයක් තියෙන. හරි. right. පැයක් වගේ තියෙන්නේ. හරි. එතකොට මේ ඒ පැයේ ඉඳලා ගිහිල්ලා කන්න. හරි. right. අනවශ්‍ය වෙලාවල් කෑම මතක් කරා වෙන්න පුළුවන්. දැන් කෑම මතක් කරන්නකො කෑම කියලා දෙයක් ලෝකේ නැහැ කියලා හිතන්නකො. හරි. දෙන්න දෙන්න. හරි බලගන්න. හරි. දැන් 8 පාදේවයි 16 පාදේවයි දෙකේ පාදේට පරිවර්තනය කරන්න යන්නේ. හරි. බලන්න මම මුලින්ම පුතේ කරන්නේ පළවෙනි ගාන මොකක්ද තියෙන්නේ? 8 පාදේ ගාන. 3යි 7යි 3යි 8 පාදේ. මම කරන්නේ දරුවෝ මෙන්න චුට්ටක් ඈඩ් කරලා ලියා ගන්න. මොන ලියාගත්තා? මොන බලන්න. ලියාගෙන මෙන්න මෙයාව නේ. මෙයාව පිටු 3ෙන් හදන්න. මෙයාවත් පිටු 3ෙන් හදනවා. පිටු 3ෙන් හදනවා. හැබැයි පිටු 3ෙන් ලියන්න. හරිද? පිටු 3ෙන් ලියන්න. කොහොමද ලියන්නේ කියලා බලමු. පිටු 3ෙන් ලියනකොට එකපාරට වන්නේ පොඩි චකිතයක් වෙනවා. කොහොමද ලියන්නේ කියලා බලමු. මේ බලන්නකො. අපි පිටු 3ක් ලියා ගන්න. ඔන්න පිටු 1යි 2යි 3යි. හරි. මම මේ පැත්තෙන් ලියන්නම්. මේ පැත්තට මොන්ට මේ පැත්තට කරවන්න. 1යි 2යි 3යි. බලන්න. එතකොට මේ බලන්න මේ පිටු 3 මේ පළවෙනි දකුණු අත පැත්තේ පළවෙනි පිටුව දරුවෝ දෙකේ බිඳුවෙනි බලය තියෙන පිටුව. දෙවෙනි එක දෙකේ එක්වෙනි බලය. තුන්වෙනි එක දෙකේ තුන්වෙනි බලය. තුන්වෙනි නෙවෙයි දෙවෙනි බලය. දැන් මේගොල්ලන්ගේ වටිනාකම් බලමු. මෙයාගේ වටිනාකම 1යි. මෙයාගේ වටිනාකම 2යි. මෙයාගේ වටිනාකම 4යි. හරි. දැන් අපි කොහොමද මෙයාලගේ සංඛ්‍යා හදන්නේ? හරි. සංඛ්‍යා හදන්නේ මෙහෙම. මේ බලන්නකෝ.
බලන්න. අපි යමු චූටි කාලේ. චූටි කාලේ කියන්නේ මේ මම දෙක වසර වගේ ඉන්න කාලේ. ඒ කියන්නේ ඔයාලගේ දෙක වසර පන්ති දෙක වසර මතක දෙක වසර තුන වසර මතක දෙක කාලේ. මතක නැහැ. හරි මතකයි. හරි. වැඩ කරන අයටත් මතකයි. හරිද? ඉස්සක් ඉන්න ළමයිටත් මතකයි. හොඳයි. දැන් ගන්නකො දෙක වසරේදී මට තිබ්බා මුදල් කියලා පාඩම. හරිද? මුදල් කියලා පාඩමක් තිබුණා. ඒකට මට ගේන්න කියලා කිව්වා බොරු සල්. ඇත්ත සල්ලි බොරු සල්. මොනවද? රුපියලේ කාසිය ගේන්න කිව්වා, දෙකේ කාසිය ගේන්න කිව්වා, පහේ කාසිය ගේන්න කිව්වා. 750 725 කියන්නේ කොහොමද? ඒ කාලේ 750 725ට යම් කිසි වටිනාකමක් තිබුණා. මට මතක ඉන්නේ මම ඒ කාලේ මම පහ වසරේදී 750ට මම කාලා තිනවා 750යි අර සීනි මුරුක්කු කියලා જાතියක් තියෙනවා. අර සීනි මුරුක්කුවේ දිග සීනි මුරුක්කුව. පෙත්ත නෙවෙයි. පෙත්ත. කට්ටියගෙන පෙත්ත. ඕගොල්ලෝ පෙත්ත වගේනේ. මං කාලා සීනි මුරුක්කුව. මේ මෙච්චරකද ලොකුයි ඒක. මේ පෑන තරම් ලොකුයි හොඳේ. මේක වටේනින් අර අයිස් නැචින් වගේ සුදු පාට සීනි තියෙන්නේ. හොරයි රහයි 750යි එක. හරිද? මම රුපියල් දෙකක් ගෙනිලා 4ක්. දැන් රුපියල් දෙකක් තියෙනවද? තියෙනවා ඇති. එතකොට මේ ඉතින් ඒ කාලේ මම හිතන්නේ මම මතකයි මම 6 වසරේදී රෝල් එක අපේ කැන්ටින් එකේ මේ හොඳ විතර රෝල් එක රුපියල් 10යි. රුපියල් 10යි ඉන්දියාප්ප මුල රුපියල් 8යි. ඉන්දියාප්ප 10යි. හරිද? ඉස්කෝලේ කැන්ටින් එකේ හරි. right. දැන් ඒක ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ වගේ එහෙම හම්බෙන්නේ නැහැ. හරිද? ඒ එවැනි යුගයක් තිබ්බ අපිට විතරයි. ඔයගලන්ට නෙමෙයි. හරි. අහගන්නකෝ. හරි දැන් අපෝ පාඩම දෙමුකෝ. දැන් මුදල් කියලා එකක් තියෙනවානේ. මේ මුදල් මට කියන්න කිව්වා මේ අපිට ගනුදෙනු කියලා දෙන්න. අර මුදල් ගනුදෙනු කියලා දෙන්න බොරු කාසි ගේන්න. බොරු කාසි වලට අදාළ රූප ගේන්න කිව්වා. රූප කපලා ගේන්න කිව්වා. ඉතින් රූප කොලක් තිබුණා. සහ ඔය ඉස්සර ඔය කාසි ඔහොම තියලා රුපියල් 180 පරණ රුපියල් 180 ඔහොම තියලා ඒක උඩින් කොලයක් තියලා පැන්සලෙන් අපි තද කරලා අදිනවා. අන්දහම අර අච්චුව වගේම හිටිනවා. ඊට පස්සේ අපි ඒක කපනවා. කැපුවාම ඉතින් කෙලිම රුපියල් 11 තමයි. ඉතින් ඔන්න ඔහොම කාසි ටිකක් ගේන්න කියලා අපිට ඔහොම ඉස්කෝලේ තියලා මේ සුලින් කියන මට කිව්වා ටීචර් අපි හැමෝටම ටීචර් කිව්වා හරිද? රුපියල් 3 හදන්න. රුපියල් 3 හදන්නේ කොහොමද දරුවෝ? ඔව් රුපියල් 2යි රුපියලයි එකතු කරාම රුපියල් 3යි. නේද? දැන් මම ඔයගොල්ලන්ට කාසි කොල නැහැ. ඔයගොල්ලෝ හිතින්ම වා ගන්න. ඔයාගාව පහේ කාසිය තියෙනවා, දෙකේ කාසිය තියෙනවා, රුපියල් 1 කාසිය තියෙනවා කියලා හිතින්ම වා ගන්න. හිතින්ම වාගෙන හදන්න මම මේ කියන අගයන් ටික. හරිද? හරි. රුපියල් 6 හදන්න. රුපියල් 6. කොහමද හදන්නේ? පහේ කාසියයි රුපියල් 1 කාසිය නේ. පහේ කාසිය රුපියල් 1 කාසිය රුපියල් 6යි. ඊළඟට රුපියල් 3 හදන්න. කොහොමද? රුපියල් 2 කාසියයි රුපියල් 1 කාසිය. හරි. රුපියල් 8 හදන්න. 8 පහේ කාසියයි දෙකේ කාසියයි රුපියල් 1 කාසිය. රුපියල් 7 හදන්න. කොහොමද? පහේ කාසියයි දෙකේ කාසියයි. රුපියල් 2 හදන්න. දෙකේ කාසිය විතරයි. රුපියල හදන්න. රුපියල් 1 කාසිය විතරයි. රුපියල් බිංදුව හදන්න. කාසිය එකක්වත් යන්නේ. රුපියල් බිංදුව මොකද? කාසිය එකක්වත් යන්නේ. හරි. ඔහොම්ම මෙන්න. හරි ඔහොම්ම මෙන්න මෙතන 4යි 2යි 1යි තියෙනවා. හරි ඔහොම්ම ඇවිල්ලා 3 හදන්න. 2යි 1යි විතරයි. 4 ගන්නවද? නෑ. මේ කීයද? 3. ඔහොම්ම මෙන්න 5 හදන්න. 5 කොහමද? 4 ගන්නවා, 2 ගන්නෑ, 1 ගන්නවා. නේද? ඔහොම්ම මෙන්න 6 හදන්න. 6 කොහොමද දෙන්නේ? 4 ගන්නවා, 2 ගන්නවා, 1 ගන්නෑ. නේද? හරි ඔහොම්ම මෙන්න 7 හදන්න. 4 ගන්නවා, 2 ගන්නවා. එතකොට 4යි 2යි 6යි. මේ එකක් ගන්නවා. එතකොට 7යි. දැන් තේරුණාද පිටු තුනේ අගයන් හදන විදිය? තව ඕනනම් උඩට අපි හදමු මොනවද? 2. කොහොමද 2 හදන්නේ? 4 එපා, 2 ගන්න, 1 එපා. 1 හදන්නේ කොහොමද? 4 එපා, 2ක් එපා, 1 විතරක්. බිංදුව 4 එපා, 2 එපා, 1ක් එපා. 4 කොහොමද? 4 විතරක් ගන්න, 2 එපා, 1 එපා. ඔන්න හැදුවා දැක්කද? දැන් ඔන්න ඔය රටාවට තමයි මේක පුරවන්නේ. හොඳේ?
දැන් කොහොමද පුරවන්නේ? එන්න 3 හදන්න. 3 කොහොමද හදන්නේ? 3 හදන්නේ 0.1 1. 4 එපා 2 ගන්න 1 ගන්න. මං කියන ක්‍රමෙට කරන්න. ඒතකොට පාඩම් කරන්න ඕනේ නැහැ. ඒතකොට ලොජික් එකක් තියෙනවා. ඒතකොට තියෙන්නේ සමීකරණ. දානකොට දානවා එච්චරයි. කටපාඩම් කරන්නේ නැහැ. IT වල කටපාඩම් කරන්න යන්න එපා. IT වල කටපාඩම් කරන්න ගියාම වෙන්නේ ඒක බයොලොජි. බයොලොජි වල කටපාඩම් කරන දේවල් තියෙනවා ඔකට. හරිද? සිංහල කටපාඩම් කරන දේවල් තියෙනවා. මං කියන්නේ මගේ දැනුමේ තරමට සමහරට ඒක බයොලොජි ගුරුවරු සහ සිංහල ගුරුවරු ගත්තොත් ඒගොල්ලෝ ඒක ගැන වැඩිපුර විස්තරයක් කරයි මම දන්නේ නැහැ. ඇත්තටම ඒක ගැන ලොකු විස්තරයක් කරන්නේ. හැබැයි මම දන්නවා මං අහලා තියෙනවා මොකද මහා තේරෙන්නේ නැස් කරේ. ඒතර මාත් එක ඕන තරම් බයොලොජි යාළුවෝ හිටියා. හරි. රයිට්. ඊට පස්සේ මම ආශ්‍රය කරනවා ප්‍රවීණම බයොලොජි ගුරුවරු ලංකාවේ ඉන්න. ඒතර ඒගොල්ලෝ ලැබිච්ච දේවලුත් එක්ක මම කියන්නේ බයොලොජි පාඩම් කරන්න ඕනි. සිංහලත් පාඩම් කරන්න ඕනි. IT වල පාඩම් කරන්න දේවල් තියෙනවා. හැබැයි පාඩම් කරන්න තියෙන දේවල් සීමිතයි. ඒවා පාඩම් කරන්න. ගොඩක් දේවල් තියෙන්නේ තර්කානුකූලව අවබෝධ කරගෙන ඉස්සරහට යන්න. ඒකින්ද ඔයා හැමදේම පාඩම් කරන්න කිව්වොත් තියාගත්තොත් IT වල ලොකු ප්‍රමාණයක් වට පාඩම් කරන්න. එහෙම නෙවෙයි. IT වල ඔයා තර්කානුකූලව ඉස්සරහට යන්න පාඩම් කරන දේවල් අඩු කරලා සූත්‍ර සහ අනිකුත් අපි අනුගමනය කරන ක්‍රමවලින් සැලකිලි ප්‍රමාණයක් ඔයා ඒ ක්‍රමත් එක්ක ඉස්සරහට යන්න. ඒවා සූත්‍ර සමීකරණ එහෙම නැත්නම් යම් තර්කයන් ඔස්සේ මතක තියාගන්න උත්සාහ කරන්න. එතකොට ඔයාලට පාඩම් කරන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවා. හරි? රයිට්? පැහැදිලිද? ඒවට ක්‍රම සහ විදි IT වලක් තියෙනවා. සමහරක් ඒවාට සමහරු ඒවා තනියමත් හදාගන්න. රයිට්. මේ බලන්න. එන්නේ. හරි. එහෙනම් කොහොමද එන්නේ? 3 හදන්නේ කොහොමද? මේ බලන්න මෙහෙම. දැන් ඕක එපා. ඕක එපා. ඕක එපා. ඕක එපා. ඕක ඉවරයි කරලා. ඒක එපා. මේ පැත්තෙන් දැන් කියන්න බෑ 3 හදන්නේ කොහොමද? 4 එපා 2 ගන්න 1 ගන්න. කොහොමද 7 හදන්නේ? 4 ගන්න 2 ගන්න 1 ගන්න. එතකොට 7. කොහොමද 3 හදන්නේ? 4 එපා 2 ගන්න 1 ගන්න. එතකොට 3. හරි. දැන් ඊට පස්සේ ඊළඟට මොකද කරන්නේ? මේ ටික එක ළඟට කරලා ලියන්න. හරි. කොහොමද එන්නේ? 0.1 1 ඊළඟට 1 1 1 ඊටසේ 0.1 1 2 පාන. මේක තමයි උත්තරේ. හැබැයි මේ ඉස්සරහ මැද බිඳුව අයින් කරන්නේ මේ බලන්න. මේ මැද බිඳුවම අයින් කරන්නේ නැහැ. ඒවා හැමම තියෙන්න ඕන. හරිද? ආයි මැද බිඳුව අයින් කරොත් වටි ඉවරයි ගන්න. එතනින් වැරදි. හැබැයි මේ පළවෙනියට මෙන්න බිඳුව තියෙන්නේ මෙන්න මෙයා. මෙයාම නම් ඉතින් අයින් කරන්න පුළුවන් වුණා ඈ. කවුරු හරි කෙනෙක් ඉස්සරහම බිඳුවක් ඉන්නවනම් එයාව අයින් කරන්න පුළුවන්. බිඳුවක් හරි දෙකක් හරි තියෙනවා. එහෙම උලක් නැහැ. ඒකින්ද මං එයාව විතරක් අයින් කරනවා. 373 8 පාදේ මෙයාව අයින් කරනවා 1 1 1 1 1 1 5යි. මෙයා ඉන්න ඕන අනිවාර්යෙන්. මැද බිඳුව. අග බිඳුව මැද බිඳුව ඉන්න ඕන. දෙකේ පාද. හරි නේද? තේරුණානේ? හොඳටම තේරුණාද? රයිට්. ඉන්නකෝ පොඩ්ඩක් කලබල නැතුව ඉන්න ඈ. පොඩ්ඩක්. රයිට්. පළවෙනි ගාන මම හැදුවා. පළවෙනි ගාන ඔයා ලියා ගන්න ඕනේ. ඔයාට ඕන නම් මේක ලියා ගන්න නෙවෙයි මේ ගාන ටික ඉගෙන ඉවර වෙද්දි කටපාඩම් කරගන්න නැතුව ඔළුවෙන් හදන්න පුළුවන් විදිහට මේ මැච් එක ගහනවා. මේක ඕන නම් ලියා ගන්න. හැබැයි මම ලියා ගන්න කැමති නෑ. හරි. රයිට්. පළවෙනි ගාන හරි. දෙවෙනි ඔයාට ඒක ලියා ගන්න පුළුවන්. දෙවෙනි ගානත් මම බෝඩ් එකට දානවා. පළවෙනි ගාන ලියාගෙන දෙවෙනි ගාන තනියම හදන්න. 554 8 පාදේ 1 2 පාදයට හරවන්න. හරි. පටාන් ගන්න. විනාඩි 5යි. විනාඩි 3ක් දෙනවා පළවෙනි ගාන ලියා ගන්න. විනාඩි 2ක් දෙනවා ඔයාට තනියම ගන්න. හරි. පටන් ගන්න. මෙන්න පළවෙනි ගාන මෙන්න දෙවෙනි ගාන.
පළවෙනි ගාන ලියාගෙන ඉවරයි කියලා මම හිතනවා. දෙවෙනි ගාන මේ වෙද්දී හදාගෙන යනවා කියලා මම හිතනවා. දෙවෙනි ගාන තව විනාඩියක් එකමාරක් වගේ දෙන්න පුළුවන්. හරි? මම මකනවා පළවෙනි ගාන. දැන් මම දෙවෙනි ගාන හදන්න යන්නේ. දෙවෙනි ගාන හදන්න යන්නේ දරුවෝ. මොකක්ද දෙන්නේ? මේ බලන්න 557 අපි වෙන වෙනම කොටස් වලට වෙන් කර ගන්නවා. වෙන් කර. කොහොමද දෙන්නේ? කොහොමද බලන්න. 1.1 1.1 කොහොමද මේ 4යි 1යි ගත්තා 5 හැදුනා. 4යි 1යි ගත්තා 5 හැදුනා. 4 විතරක් ගත්තා. හරිද? දැන් ඊළඟට මේ ටික එක ළඟට කරලා ලියන්න. මේ ටික මොකද්ද පුතේ කරන්නේ? මොකද කරන්නේ? ඔව් එක ළඟට කරලා ලියනවා නේද? අපි ඉස්සර ලියමු. 1.1 දෙකේ පාඩම. එම නිසා 554 වටේ පාදේ සමාන 1.1 දෙකේ පාදේ. right. අඩුපාඩු සම්පූර්ණ කරගන්න. ටක් ගාලා බලා ගන්න. දැන් ඔයාට මේක මම දැන් ටිකට විස්තර කරගෙන යද්දී සමහරක් වෙලාවට ඔයාලට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් තැන් තියෙනවා. ඒව මොකද කරන්නේ? ඉතින් ඒකට තමයි මම ඕක group එකට දාලා තියන්නේ. නැත්නම් YouTube එකේ දිගටම තියලා තියන්නේ. ඔයා නැවත බලලා මේ පාඩම සුපිරියට කොට දාන්න. හරි? right. හරි. පොඩ්ඩක් බලන්න ස්ක්‍රීන් එක. හරි. පුතේ අපි ඊළඟ ගාන හදන්න ඕනේ දශම ගානක් තියෙන්නේ. මම ඒ ගාන ඉස්සෙල්ලා බෝඩ් එකට දාලා මම ඔයාලට කියලා දෙන්න. හරිද? ඊට පස්සේ දෙවෙනි ගාන ඊට පස්සේ හතරවෙනි ගාන තුන්වෙනි ගාන මම කියලා දෙන්නේ. හරිද? හතරවෙනි ගාන ඔයා තනියම හදන්න ඕනේ. හොඳද? හරි. තුන්වෙනි ගාන එන්නේ මෙහෙමයි. right 457 457.12 අටේ පාඩම. හරි කොහොමද ඔක එන්නේ? මේ බලන්න 457 එක්ස්ට්‍රා හරි. මම 457 කොහොම ඈඩ් කරලා ලියා ගන්නවා. 0.12 හරි. ඊට පස්සේ දරුවෝ 4යි 5යි 7යි. හොඳට බලා ගන්න. ඊට පස්සේ 0.12. ඒ දෙක බිඳු තුනෙන් ලියන්න. සියලුම ඉලක්කම් බිඳු තුනෙන් ලියන්න. හරිද? මේ බලන්නකො. 4 කොහොමද එන්නේ? 4 එනවා 2 එන්නේ 1 එන්නේ. අපි ගාවේ ඉන්නේ කාසිය 3යි. කවුද කාසිය 3? 4 කාසිය 2 කාසිය 1 කාසිය විතරයි ඉන්නේ. හොඳයි. right. ඊළඟට 5 හදන්නේ 4 එනවා 2 එන්නේ 1 එනවා. 7 හදන්නේ 4 එනවා 2 එනවා 1 එනවා. 1 හදන්නේ 1 කොහොමද? 4 නෑ 2 නෑ 1 විතරයි. 2 හදන්නේ 4 නෑ 2 ගන්න 1 ගන්න එපා. හරි. right. ඊට පස්සේ ඊළඟට මේ කට්ටිය එක ළඟට කරලා ලියන්න පුතේ. හරිද? right. කොහොමද එහෙම වෙන්නේ? බලන්න 1.1 දශම තිත 0.1 දෙකේ පාඩම. එම නිසා 457
දශම 1.2 අටේ පාදේ සමානයි 1.0.1.0යි දශම තිත මේ ටිකත් එහෙම මෙන්න ඕන. දශම ස්ථානේ වෙනස් වුණේ නැහැ. දැක්කද? රයිට් මේ දශම තිත එහෙම්මම පල්ලෙහාට ආවා. හරි? හරි මේක තේරුණාද? හොඳටම තේරුණාද? එහෙනම් අපි හතරවෙනි ගානක් දානවා. තුන්වෙනි ගාන දිහා බලලා හතරවෙනි ගානත් හදන්න. මොකද්ද? 310.406 310.406 අටේ පාද. right හරි right එහෙනම් දැන් තුන්වෙනි ගාන ලියාගෙන හතරවෙනි ගාන තනියම හදන්න. හරි දෙකේ පාදයට හරවන්න තියෙන්නේ ඈ. හරි පටන් ගන්න. ඒ අතරතුර අපි පොඩ්ඩක් අපේ ප්‍රධාන පාලක මැදිරියට හරිද? එක ගානේ ස්ක්‍රීන් එක උඩ පේන්නේ නැති. හරි right හරි මාරු ගන්න. මේකම තියන්න පුළුවන් නම් තියලා මාරු. ඔයාලා හදන්න තුන්වෙනි ගාන හදලා ලියාගෙන හතරවෙනි ගාන තනියම හදන්න.
right. හරි නේද? ආ හරි බලා ගන්න. එතකොට දැන් මම හිතනවා ගාන හදන්න ඇති. මේක නේද? හරි. 300 මේක ඉවරයි. තුන්වෙනි ගාන හරි. තුන්වෙනි ගාන මම තව චුට්ටක් කියන්න දායි. කියන්නම් කොමන් ටික වෙලාව. විනාඩියක් විතර. හරිද? right. හොඳයි. බලා ගන්න තුන්වෙනි ගාන. දැන් හතරවෙනි ගානට අපි එන්නේ අටේ පාදය දෙකේ පාදයට පරිවර්තනය කරන ගාන හතරවෙනි ගාන බලමු. ඊළඟට අපිට තියෙන්නේ මොකද්ද? ඔව් 16 පාදේවා දෙකේ පාදයට පරිවර්තනය කරන්න තියෙන්නේ නේද? හරි මේ බලන්න. මේ බලන්න. හරි. බලා ගන්න දරුවෝ 310.4යි 6. මේවා අපි එකින් එක පරිවර්තනය කරන්න ඕනේ මෙන්න මේ විදිහට 3 1 බිංදුව 4 6. මේ බලන්න 3 හදන්නේ පිටු 3ෙන් හදන්නේ පිටු 3ෙන් අටේ පාදේ කන්නේ එහෙනම් පිටු 3ෙන් කොහොමද දරුවෝ ඔව් 4 පා 2යි 1යි හරිනේ ඊළඟ 1 හදන්නේ කොහොමද 4 පා 2 පා 1 විතරයි බිංදුව හදන්නේ 4 පා 2 පා බිංදුව එපා sorry 1 එපා 1 එපා 4 හදන්නේ 4 ගන්න 2 එපා 1 එපා 6 හදන්නේ 4 ගන්න 2 ගන්න 1 ගන්න එක. මෙතන දශම ටික මේක මෙහෙම මෙන්නවා. ඊළඟට මේ ටික එක ළඟට කරලා ලියන්න එච්චරයි. right. නේද? පුත ඔකට සයන්ස් නෑ මේකේ. බිංදුව 1 1 බිංදුවයි බිංදුවයි 1 බිංදුවයි 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 දශම ටික 1යි බිංදුවයි බිංදුවයි 1යි 1යි බිංදුව. මොන පාදද දෙකේ පාද. එම නිසා 310.4යි 6 මොන පාදෙද? අටේ පාදේ එක පරිවර්තනය කරනවා දෙකේ පාදෙට බිංදුව ඉස්සරහා බිංදුව ඕනේ නැහැ. ඕන ලියන්න. නොලිව්වයි කමක් නැහැ මේ නොලිව්වට කමක් නැහැ. වටිනාකමක් නැහැනේ දරුවෝ. 18 ඉස්සරහින් බිංදුවක් ලියුව කියන වටිනාකමක් නැහැනේ. අන්න ඒ වගේ තමයි මේක වටින්නේ නැහැ. 1යි 1යි බිංදුවයි බිංදුවයි 1යි බිංදුවයි 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 දශම ටික 1යි බිංදුවයි බිංදුවයි 1යි 1යි බිංදුව දෙකේ පාද. හරි. ඔන්න කතන්දරේ. තේරුණාද? හොඳටම තේරුණාද? right. හරි. දැන් අපි අටේ පාදේවා දෙකේ පාදයට පරිවර්තනය කළා ඉවරයි. ඒ කියන්නේ මෙන්න මේක කරලා ඉවරයි. right. මේ කියන අටේ පාදේවා දෙකේ පාදයට පරිවර්තනය කළා ඉවරයි. දැන් අපිට ඊළඟට මොකද කරන්න තියෙන්නේ? 16 පාදේවා දෙකේ පාදයට පරිවර්තනය කරන්න ඕනේ. නේද? right. පටන් ගමු එන ටියුට් එකේ ඊළඟට තියෙන එක මොකද්ද? ෂඩ්දශමයේ සංඛ්‍යා ද්විමය සංඛ්‍යාව බවට පරිවර්තනය කිරීම පිටු අංක 11 ෂඩ්දශමයේ සංඛ්‍යා ද්විමය සංඛ්‍යාව බවට පරිවර්තනය කිරීම. right. මේක අඩුපාඩු සම්පූර්ණ කරගන්න. හරි. විනාඩියක් දෙන්නම් අඩුපාඩු සම්පූර්ණ කරගන්න. මම ඉඳන් ගන්න ලෑස්ති වෙනකන්. මේ තියෙන්නේ මේ ඔයාලා හතරවෙනි ගානේ අඩුපාඩු සම්පූර්ණ කරගන්න. හරි. හරිද? එහෙනම් මේකත් නැකුවා. හරි. දැන් අපි 16 පාදිකත් දෙකේ පාදයට පරිවර්තනය කරන්න යන්නේ. අන්න එතන කතන්දරයක් තියෙනවා. මොකද්ද කතන්දරය? 16 පාදිකත් දෙකේ පාදයට පරිවර්තනය කරද්දී පිටු 4ක් පාවිච්චි වෙනවා. මේ බලන්න පුතේ. මේ බලන්න. අටේ පාදිකත් දෙකේ පාදයට පරිවර්තනය කරද්දී 16 පාදිකත් දෙකේ පාදයට පරිවර්තනය කරද්දී වෙනස. මේ බලන්න. අටේ පාදකත් දෙකේ පාදයට පරිවර්තනය කරන්නේ පිටු 3යි. 16 පාදකත් දෙකේ පාදයට පරිවර්තනය කරද්දී පිටු 4යි. හරිද? එතකොට අශ්‍රමයේ පේනවා. හරි. දැන් එතකොට මේ බලන්නකෝ. දැන් පිටු 3 අගය මෙහෙමයි තියෙන්නේ. මම මෙයාව ගත්තොත් එහෙම මෙන්න මෙතන. හරි?
පිටු තුනේ අගය වැටෙන්නේ මේ බලන්න පිටු තුනේ අගය වැටෙන්නේ පුතේ ඔයාට මතකයි කොහොමද අගය වැටෙන්නේ අගය වැටෙන්නේ 1 2 4 කියලා නේ එතකොට පිටු 4 අගය වැටෙන්නේ කොහොමද පිටු 4 අගය වැටෙන්නේ බලන්න 1 2 4 8 ඔන්න කොහමයි වැටෙන්නේ හරිද එතකොට පිටු 8 පාදක දෙකේ පාදක පරිවර්තනය කරද්දී පිටු 3යි එයාලගේ අගය වැටෙන 4 2 1 16 පාදක දෙකේ පාදක පරිවර්තනය කරද්දී පිටු 4යි එයාලා අගය වැටෙන්නේ 8 4 2 1 හරි නේද දැන් ඕක දිහා බලාගෙන මේක හදමු මේ බලන්න මේ කොහොමද හැදෙන්නේ කියලා බලන්න ඕක උදව් කරගෙන හදමු ඒ 4යි C ඒ කියන්නේ කීයද ඒ කියන්නේ 10 ඒක ලියා ගන්න C කියන්නේ 12 මතකයිනේ මම අද පාඩමේ මුලම මම කියලා දුන්නා පළවෙනි දවසේ කියලා දුන්නා හරි දැන් මෙන්න මේගොල්ලන්ව අපි පිටු 4ෙන් ලියන්නේ හරි කවුද පළවෙනියටම ලියන්නේ 10 කියන වටිනාකම කොහොමද ගන්න 8 ගන්නවා 4 ගන්නෑ 2 ගන්නවා 1 ගන්නවා මේ 8 ගන්නවා 4 ගන්නේ නෑ 2 ගන්නවා 1 ගන්නේ නෑ ඒතොර වටිනාකම කීයද 10 නේද එහෙනම් 8 ගත්තා 4 එපා 2 ගත්තා 1 එපා 8යි 4යි 10 8යි 2යි 10 4 කොහොමද හදන්නේ 8 මේ 4 හදන්නේ 8 එපා 4 ගන්න 2 එපා 1 එපා 4යි එහෙනම් 8 එපා 4 ගන්න 2 එපා 1 එපා කොහොමද 12 හදන්නේ 8 ගන්න 4 ගන්න 2 එපා 1 එපා කොහොමද 12යි එතකොට 8 ගන්න 4 ගන්න 2 එපා 1 එපා right දැන් කොහොමද මේ ටික වෙන්නේ බලා ගන්න right මේ ටික වෙන්නේ දරුවෝ 1.1 1.1 බිඳුවයි 1.1 බිඳුවයි 1.1 බිඳුව මොන පාදෙද දෙකේ ඔය දෙකේ පාදෙ හරි නේද මේ ටික ලියලා එක ළඟට කරලා ලියන්න එම නිසා A4 C 16 පාදේ සමානයි 1.1 1.1 දෙකේ පාදේ හරි ඔන්න අපි ලිව්වා පළවෙනි ගාන හැදුවා නේද තේරුණාද හරි එහෙනම් අපි ඊළඟට යමු දෙවෙනි ගානට හරි පළවෙනි ගානවා ලියා ගන්න හරි මේ ටික ඕනනම් දා ගන්න කොයි හරි තැනකින් පැන්සලෙන් ලියා ගන්න නැත්නම් මේ ටික ලිව්වේ නැතුවට කමක් නැහැ මේක ලියන්න හරි තේරුණාද හොඳටම තේරුණාද හරි දැන් අපි මම ඔයගොල්ලන්ට පළවෙනි ගාන කියලා දුන්නානේ දෙවෙනි ගාන වල තනියම හදන්න දෙවෙනි ගාන තනියම හදන්න පළවෙනි ගාන ලියා ගන්නයි දෙවෙනි ගාන හදන්නයි විනාඩි 5ක් දෙන්න විනාඩි 5යි පටන් ගන්න පටන් ගන්න මොන්ට කරන්න විනාඩිය දෙන්න තව හරි ඉවරද දෙවෙනි ගානත් හැදුවද
තව හරි තව තප්පර කීපයක් දෙන්නම්කෝ. හරි. මම මේ පැත්ත මකනවා. මම ගාන දැන් මේ ඔයාලා ගාන ලියාගත්තද? ආ? හරි මේ ටිකත් ඕනනම් ලියාගන්න. මේව නම් ඕනේ නැහැ. හරි මේව නම් ඕනේ නැහැ. මේ ටික කොහේ හරි තැනක පැන්සලෙන් ඕනනම් ලියාගන්න. හරිද? එච්චරයි. හරි ගාන හරි නේද? දැන් දෙවෙනි ගානට මොකක්ද තියෙන්නේ? B4C. sorry. පළවෙනි ගාන A4C, දෙවෙනි එක B4C. එහෙනම් මේ මෙයා විතරයි නේද වෙනස් වෙන්නේ? එයා විතරයි නේද වෙනස් වෙන්නේ පුතේ? ඉතින් අපි ආ වෙනස් කරමු. ඊට පස්සේ අපි අලුතෙන් ආයෙ මේක ලියමු ඈ. හරි කොහොමද එන්නේ බලමු මෙයාව. ඔන්න දෙවෙනි එක්කෙනා ලියන්න යන්නේ. හරි. right. B කොහොමද එන්නේ? B කියන්නේ කීයද පුතේ? right. හරි බලා ගන්න. B කියන්නේ 11 නේද? 11 කියන්නේ 11 ඉන්නේ 8 4 නෑ 4 ගත්තොත් 12ක් වෙනවනේ. බෑ 8 4 එපා 2 10යි 1යි 11යි. ඔන්න 11. අනිත් කට්ටිය ඔහොමමයි. එහෙනම් 1.1 1.1 හරි ඔන්න දෙකේ පාදේ තාම. හරි. B4C 1.1 දෙකේ පාදේ. ඔන්න. හරි. ඔන්න දෙවෙනි ගානත් හදලා ඉවරයි. පැහැදිලිද? right. හොඳයි. හරි බලා ගන්න. හොඳයි. හරි. හරි ඒක අඩුපාඩු සම්පූර්ණ කරගන්න දරුවෝ අඩුපාඩු සම්පූර්ණ කරගන්න මයි යනවා තුන්වෙනි ගානට. හරි මේ බලන්න මයි යනවා තුන්වෙනි ගානට. හරිද? තුන්වෙනි ගානට යනවා. හරි අපි යමු තුන්වෙනි ගානට. හරිද මේ ටික හරිනේ? ඔන්න මැක්කුවා. හරි. හරි බලා ගන්න. තුන්වෙනි ගාන මොකද්ද? හරි සරල දේවල් පිළිවෙල නෙවෙයි. තුන්වෙනි ගාන මොකක්ද එන්නේ? B BCD 2F BCD දශම 2F මොන පාදෙද? 10 16 පාදෙක මොන පාදෙට හරවන්න ඕන පුතේ? දෙකේ පාදෙට හරවන්න. කොහොමද එන්නේ? මේ බෝඩ් එක බලන්න. බෝඩ් එක. කොහොමද එන්නේ? මේ BCD දශම 2F හරිනේ? right. හොඳයි. දැන් B කියන්නේ කීයද? 11යි. C කියන්නේ 12යි. D කියන්නේ 13යි. F කියන්නේ 15යි. හරි. දැන් දශමක් තියෙන දශමක් තියෙන ගානක් හදන්න යනවා. බලා ගන්න. දැන් හරි. right. බලා ගන්න දරුවෝ. හරි. B කියන්නේ 11 කොහොමද හදන්නේ? 11 හදන්නේ 8 ගන්නවා 4 එපා 2 ගන්න 1 ගන්න. ඔන්න 11 නේද? 12 හදන්නේ. මට මොන්ට කරා. හරි. 12 හදන්න 8 ගන්න 4 ගන්න 2 එපා 1 එපා. අන්න 12. 13 කොහොමද එන්නේ? බලන්න ස්ක්‍රීන් එක හරියට. හරි 13 එන්නේ 8 ගන්න 4 ගන්න 2 එපා 1 ගන්න. එතකොට 13 නේද? අත් දෙක හදන්නේ කොහොමද? 8 එපා 4 එපා 2 ගන්න 1 එපා. හරි ඔන්න 2. 15 හදන්නේ 8 4 2 1. 8යි 4යි 12යි 2යි 14යි 1යි 15යි. වව් නියමයි. දැන් මොකද කරන්නේ? මේ දශම දෙක තියෙනවා. දැන් මොකද කරන්නේ? දැන් කරන්නේ මොකක්ද දරුවෝ? මෙන්න මේ ටික එක ළඟට කරලා ලියන්න. හරිද? මේ ටික එක ළඟට කරලා ලියන්න. කොහොමද ලියන්නේ? 1.1 1.1 දෙකේ පාර. තේරුණාද? හරි.
එම නිසා BCD 0.2 හරි 16 පාදේ සමානයි 1.1 දෙකේ පාද. බලන්න 1.1 හරි 1/4යි හරි 0.1 හරි 0.1 හරි බිංදු හරි ඔන්න උත්තරේ. මෙන්න උත්තරේ. තේරුණාද? ලේසි නේද? ලොකු අමාරුවක් නෑනේ. දැන් අපි 16 පාදකත් දෙකේ පාදට හරවනවා නේද? රයිට්. ඔගේ හතරවෙනි ගාන මෙන්න. දැන් තුන්වෙනි ගාන මම හදලා දුන්නානේ. හතරවෙනි ගාන තනියම හදන්න. 4යි DE right 0.3යි B. හරි මොන පාදෙද? 16 පාද ගාන දෙකේ පාදයට පරිවර්තනය. හරි. දැන් අද දවසේ බය වෙන්න එපා, කම්මැලි වෙන්න එපා. අද දවසේ අවසන් ගාන. හොඳද? අද දවසේ අවසන් ගාන තමයි මේක. මම ගානට ඔයගලට කොටස් වශයෙන් හදිස්සියක් නැහැ නේ. ඩීටේල් වලින් භාග නැහැ. ඒකින්ද කොටස් වශයෙන් තමයි උගන්වන්නේ ගානට ඒ පාර්ට් එක මැද්දෙන් නතර කරන්නේ. යම්කිසි කොටසක් කළා ඒ අවසානයේ දක්වා එනවා. ඒ මාතෘකාව ඉවර කළා තමයි ඊළඟ මාතෘකාවට යන්නේ. මොකද මේක ඔන්ලයින් ක්ලාස් එකක්. ඔන්ලයින් ක්ලාස් එකේදී අපි බොහොම පරිස්සම් වෙන්න ඕන. පැටලි සහගත නැතුව මේක ගෙනියන්නේ. හරි? ඒකින්ද මේ ටික කතා කරලා ඉවර කළා තමයි ඔයගොල්ලන්ගේ ඊළඟ දවසේ තමයි ඊළඟ මාතෘකාව යන්නේ. ඒකින්ද බය නැතුව මේක ලියාගෙන, කම්මැලි නැතුව මේක ලියාගෙන, හොඳ අවබෝධයෙන් ලියාගෙන මේ ගාන තනියම හදන්න. විනාඩි 5ක් දෙන්නම් ගණන් දෙකටම. හරි පටන් ගන්න. තව විනාඩි 3ක් දෙන්න. මේක ලියලා ඉවරයි. දැන් මේ මැද හරිය යන්නේ නැත්තේ ඔයා. මැද හරිය යන්නේ ඔයා මේක. දැන් මේක ඔයා ලියලා ඉවරයි. දෙවෙනි එක හදන්න. හතරවෙනි කාල හදනවා ඔයා. හදන්න පටන් ගන්න. තව විනාඩියයි දෙන්නේ. හරිද? right. මේක මම මකනවා. මට ඉඩ ගන්න ඕනේ මේක මකනවා දරුවෝ. මේක ලියාගෙන ඉවර ඇති කියලා හිතලා මකනවා. හරි. හතරවෙනි ගානවා තනියම හදන්න. දුයිය මතයි.
එහෙම වෙන්න බෑ. කම්මැලි වෙන්න බෑ. මං ගාන ලියා ගන්නවා. හොඳයි. 3B. දැන් මම මේ එක් කොටස වෙන් කරලා ගන්නවා. දැන් එන්න ගානට දැන් ලියන්න එපා. දැන් බලා ගන්න මේකත් ලියා ගන්න කාලය දෙන හින්දා ගාන බලා ගන්න දරුවෝ. 4 කොහොමද හැදෙන්නේ? පිටු 4න්. පිටු 4න් කොහොමද හැදෙන්නේ? 8 එනවා 4 එනවා අනේ 4 හදන්න පුළුවන් 8 අර 8 එන්නේ නැහැ හොඳේ 8 එන්නේ නැහැ 8 එන්න 4 එනවා 2 එන්න 1 එන්න D කියන්නේ 13 E කියන්නේ 14 B කියන්නේ 11 13 කොහමද හදන්නේ 8 ගන්නවා 4 ගන්නවා 2 නැහැ 1 ගන්නවා නේ නේද 14 හදන්නේ 8 ගන්නවා 4 ගන්නවා 2 ගන්නවා 1 ගන්නෙ නැහැ හරිනේ එතකොට 3 කොහමද හැදෙන්නේ 8 එපා 4 එපා 2යි 1යි. එතකොට 3යි. 11 කොහමද හැදෙන්නේ? 8 ගන්න 4 එපා 2 ගත්තාම 10යි තව එකක් ගන්න. එතකොට 11. හරි මෙතන දශම තුන ඈ. දැන් මොකද කරන්නේ? දැන් එක ළඟට කරලා ලියනවා නේද? එක ළඟට කරලා ලියනවා. හරි මේ බලන්න. බිඳුවයි 1යි බිඳුවයි බිඳුවයි 1යි 1යි බිඳුවයි 1යි 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 බිඳුවයි දශම තිත බිඳුවයි බිඳුවයි 1යි 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 බිඳුවයි 1යි 1යි දෙකේ පාද එම නිසා මොකද එන්නේ 4යි DE දශම 3යි B මොන පාදෙද 16 පාදේ සමානයි ඉස්සරහා බිඳුව මොනද එකේ පා එක අයින් කරන්න 1යි බිඳුවයි බිඳුවයි 1යි 1යි බිඳුවයි 1යි 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 බිඳුවයි දශම තිත බිඳුවයි බිඳුවයි 1යි 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 බිඳුවයි 1යි 1යි දෙකේ පාදේ තේරුණාද මෙන්න ලිව්වා මොකද්ද ආසේ පාද එකක් දෙකේ පාදේ කරා හැදිලිද රයිට් ලියා ගන්න මේක ලියා ගන්න ටක් ගාලා අඩුපාඩු ලිව්වනේ දාලා හැදුවනේ අඩුපාඩු සම්පූර්ණ කරගන්න අඩුපාඩු සම්පූර්ණ කරගන්න හරි රයිට් අපිට මොනවද දැන් ඊළඟට කරන්න තියෙන්නේ දැන් අපි 10 පාදේව 2 8 16ට පරිවර්තනය කරා 2 8 16ව 10 පාදේට පරිවර්තනය කරා ඒ කියන්නේ මෙන්න මේවා මේ පැත්ත බලන්න මේක ලියා මේක අඩුපාඩු සම්පූර්ණ කරගන්න මේ බලන්න අපි 10 පාදේවා 2 පාදෙට 8 පාදෙට 16 පාදෙට පරිවර්තනය කරා 2 පාදේවා 10 පාදෙට 8 පාදෙට 16 පාදෙට පරිවර්තනය කරා නේද ඒ ටික කළා නේ හරි ඊට පස්සේ ඊළඟට අපිට තියෙන්නේ මේ ටික ඉවරයි දැන් අපි ඊළඟ 2 පාදේවා 8 පාදෙට පරිවර්තනය කරා 2 පාදේවා 16 පාදෙට පරිවර්තනය කරා මතකයි නේද අපි අර දෙකේ පාස්සේ අරගෙන එක කොටස් මේ පිටු තුනේ කොටස් වලට කැඩුවා පිටු හතරේ කොටස් වලට කැඩුවා නේද මතකද හරි ඒ වගේ දැන් ඊට පස්සේ අද උදේ ටික කරා ඒ කියන්නේ අද උදේ කියන්නේ කලින් කළා දැන් ඊට පස්සේ කලින් පැයේ ටික කළා දැන් ඊට පස්සේ මේ දෙවෙනි පැයේ මොකද කරේ අටේ පාදේවා දෙකේ පාදෙට ගෙනාවා 16 පාදෙට දෙකේ පාදෙට ගෙනාවා නේද ආරයිට් එතකොට ඒකත් ඉවරයි දැන් ඊළඟට අපිට මොකද කරන්න තියෙන්නේ ඊළඟට කරන්න තියෙන්නේ මම දැන් මේක මකනවා පුතේ. ලබන සතියේ කරන්න තියෙන්නේ අපිට මේකේ මොන කොටසද? කියන්න. ලබන සතියේ තියෙන්නේ දරුවෝ මේකේ මෙන්න බලන්න. 8 පාදේව 16 පාදයට පරිවර්තනය කරන්න ඕන. 16 පාදේව 8 පාදයට පරිවර්තනය කරන්න. මේක අනිත් පැත්ත ලිව්වොත් මෙහෙම ලියුවනම් ගොඩක් හොඳයි. මෙන්න 8 මෙන්න 16 මේක අනිත් පැත්ත ගන්න. මෙන්න මේ ටික තමයි අපිට ලබන සතියේ කරන්න හරිනේ right හරි එහෙනම් අද දවසේ වැඩ කටයුතු මෙතනින් අවසන් දැන් ඔයාලා කාලා බිල නිදා ගන්න අපේ ඔන්ලයින් ක්ලාස් එකේ තව දවස් අපි දාලා තියෙන ප්‍රෝග්‍රෑම් එක මේ ප්‍රෝග්‍රෑම් එක අනුව පන්ති වලට සම්බන්ධ වෙන්න හරිද පැහැදිලිද right හරි එතකොට අපි ලබන සතියේ මෙන්න මේ ලබන සතියේ යුනිට් 3 යටතේ තුන්වෙනි පාඩම ඔන්ලයින් සාකච්ඡා ටීම යටතේ මෙන්න මේකේ ඉතුරු ටික සාකච්ඡා
පැහැදිලිද? හරි. එහෙනම් අද දවසට වැඩ කටයුතු අවසන්. ආයුබෝවන්.